අද උදේට කන්න අප හදාගත්තේ කොහොමද කියලා අප්පත් බතුත් උයාගත්තේ කොහොමද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒක ඉක්මනින් හදාගන්න පුළුවන්. මං ඊයේ රෑ රතු කැකුළු හාල් ටිකක් හොඳට හොදලා වතුර ටිකක් වෙන්න දාලා පෙඟෙන්න තිබ්බා. මේ විදිහට මේ වතුර ටිකත් මේකටම දාන්න ඕනි. ඊට පස්සේ මේ හාල් ටික මම බ්ලෙන්ඩර් ජාරයකට දාගන්න ඕනි. මේ වගේ පොල් ටිකකුත් ඒකට ඕනි. හාල් ටිකක් මේකට දාලා ඒකටම පොල් ටිකකුත් දාලා මේ වතුරෙන් තමයි මේක බ්ලෙන්ඩ් කරන්නේ. ඊස්ට් ඕන්නම් දාගන්න. ඊස්ට් නැතත් මේක හොඳට පිපෙනවා. ඊට පස්සේ මේකට සීනි තේ හැඳි දෙකයි බිත්තරයකුයි දාගන්න ඕනි. ඊට පස්සේ මේක මම දැන් මේක බ්ලෙන්ඩර් ජාරයකට දාලා මේ සීනි තේ හැඳි දෙකක් දාගන්න අමතකුණා. ඒක දාගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ හොඳට පිටි වෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මේක. බිත්තරෙත් එකතු කරනවා. බිත්තරේ බලලා දාගන්න. මම නම් අලුත් බිත්තරේ හින්දා මෙහෙම දාගත්තා. මේක දැන් හොඳටම මේ පොඩි වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. මම මේ වෙලාවේ මෙන්න මේ වගේ මේක ඝනකමට තියෙන්න ඕනේ. වතුර ගොඩාක් දාගන්න එපා. වතුර ටිකක් වෙන්න දාගන්න අරකින්. ඒ වතුරම දාගන්න. ඒ වතුර ටික මදි වුණොත් වතුර පොඩ්ඩක් දාගන්න. මේ විදිහට මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගන්න. මම ටිකක් වැඩිය හදාගත්තා. මේක දවස් 3-4ක් ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න පුළුවන් මේ ආප එක. ඕන වෙලාවට හවසට එහෙමත් ආප 3-4ක් හදලා තේ බොන්න ගන්න පුළුවන්. ගොඩක් හදලා තියාගන්න එකපාර. මේ විදිහට මං ටික ටික දාලා මේ ටික බ්ලෙන්ඩ් කරගත්තා ආපහු දෙවෙනි පාරටත්. ඒකට මේ එක බිත්තරේ ඇති හැම පාරටම එක එකව දාන්න එපා. මේකට ලුණු දාන්න එපා. ලුණු අන්තිමට මේක පැය භාගයක් විතර පිපෙන්න තියලා ඊට පස්සේ දාන්න ඕන. ලුණු දැම්මොත් පිපෙන්නේ නැහැ. මම ඒ ටික පිපෙන්න තියලා එළබඩු ටිකක් සුද්ධ කරගත්තා මේ වගේ. ඒකට කහ සුණු පහ කුඩු රතු ලුණු අම්මිරිස් දාලා ඒක උයාගත්තා. මේ මං බත් බඳින්න හදන හැටි. සුදු බත් එකට කෙහෙල් කොළ එල්ල බෙදාගත්තා මේක. බිත්තරයක් තම්මලා තිබ්බා. පරිප්පු යාගත්තා. ඒක මම මෙහෙම බෙදනවා මේ වෙලාවේ. ඔයගොල්ලෝ දන්නවනේ පරිප්පු හැම වෙලේම ඕනි. හැම ගෙදරම වගේ මං හිතන්නේ පරිප්පු වෙනවා. අපිටත් ඕනේ හැමදාම. මොනවා නැතත් පරිප්පු තියෙන්න ඕනි. මේ එළබටු මාළුව. මං ඒක කිරට උයාගත්තා. එකක් හොද්ද හිතින්නත් අනික් ඒවා තැවරෙන්නත් තමයි සාමාන්‍යයෙන් මං උයාගන්නේ. එළබටු එක පොඩ්ඩක් මිටි ටිකක් දාලා හිඳෙන්න වගේ උයාගත්තා. ඊට පස්සේ චිකන් ටික හොද්ද හදාගත්තා. මේ චිකන් ටික ඒකත් ටිකක් හිඳෙන්න වගේ තමයි හැදුවේ. ලොකු හොද්දක් නෑ මේ වගේ ග්‍රේවි එක වගේ හිටින්න. ඒකත් බෙදාගත්තා. මේ දුවට ගෙනියන බත් එක මේ විදිහට තමයි බෙදාගත්තේ. මම දැන් මේක ඔතා ගන්නවා. මේ විදිහට ඒක මං උතා ගත්තා. ඊළඟට ආප ටික පුච්චන්න හදන්නේ. මේක පැය භාගයක් විතර තිබුණාම මේක හොඳට ගාන්ට මේ පිපිලා තිබුණා. මේ විදිහට ඒකට ගලවගෙන මේ ආප ටික මේ විදිහට පුච්චා ගත්තා මම. බිත්තර ආප්පයට දානකොට ගොඩක් දාන්න එපා. මේ පොඩ්ඩක් දාන්න. නැත්තම් කර වෙන්න බලනවා ගොඩක් දැම්මහම බැටර් එක. පොඩ්ඩක් වෙන්න දාන්න බිත්තර ආප්පෙට දානකොට. මේ වගේ මම බිත්තර ආප්පත් නිකන් ආප්පත් හදාගත්තා. උදේට කන්න ආප්පත් දවල්ට කන්න බතුත් උදේම උයාගත්තා. එතන මට හරි පහසුයි. මේ වගේ ලුණු මිරිසකුත් හදාගත්තා. මසුත් තියෙන ඕන කෙනෙකුට කන්න ආප්ප. මේ විදිහට තමයි මම හදාගත්තේ උදේ කෑම ටික. ඔයගොල්ලන්ටත් මේක පහසුවෙන් හදන්න පුළුවන්. හදලා මේ බැටර් එක තියාගත්තාම ෆ්‍රිජ් එකේ ඕන වෙලාවක දවස් 3-4ක් තියාගන්න පුළුවන්. එළියේ තියන්න එපා. එතකොට පිපිලා වැඩි වෙනවා. ගන්න ටික අරගෙන ඊටු ටික ෆ්‍රිජ් එකේම තියාගන්න.
ඊට පස්සේ ටිකක් වෙලා එළිය තියලා විනාඩි 15ක් විතර ගන්න. කූල් වෙනකන්. එතකොට මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. හදලා බලන්න. ඔයගලන්ට සුබ දවසක්.